අපි බලමු සිනමැටික් රීල් එකක්. ඒක හැදුවෙත් AI වලින්ම තමයි. ඉතින් මේක Innovex project එකක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් රෙල් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේක මගේ යාළුවන්ට අලුත් තමයි මේක දුන්නේ. ඉතින් එයාට ඕන වුණු විදියට කන්සෙප්ට් එකක් තිබ්බා. ඉතින් මම මුලින්ම කරේ ඇත්ත එක්ක කතා වෙලා ස්ටෝරි බෝඩ් එකක් හදලා ඒකේ ඉමේජස් ටිකක් අපි මුලින්ම ෆයිනලයිස් කරගන්න තමයි මුලින්ම හිතුවේ. මොකද ඒක ක්ලයින්ට් දීලා කන්ෆර්ම් කරාට පස්සේ අපි AI වීඩියෝස් වලට ලේසි යන්න කැන් ජෙනරේට් කරන්න. මොකද අපිට ක්‍රෙඩිට්ස් එක අපිට ටිකක් අමාරුයි ගොඩක් ජෙනරේට් කර කන්ෆර්ම් කරගන්න. ඉතින් මම මුලින්ම කරේ ඉමේජස් ටික හදලා ඒ ටික ක්ලයින්ට් දීලා ඒ ටික කන්ෆර්ම් කරන් තමයි අපි වීඩියෝ එකට දැස්සේ. ඉතින් වීඩියෝ එකේදී පොඩි වෙනස්කම් තිබුණා. ඒක මම හැදුවා. ඒ කියන්නේ ඒක මම ප්‍රීමියර් ආෆ්ටර් ෆොටෝෂොප් තුනම යනවා. මොකද AI වලින් ගන්න ඒවල එක වෙලාවට ටෙස්ට් එහෙම අවුල් වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට මම කරන්නේ කෙලිම ෆොටෝෂොප් එකෙන් හදලා ඊට පස්සේ AI ජෙමිනි වලට දාලා ෆ්ලෝ වලට දාලා ආයෙ ජෙනරේට් කරලා තමයි ගන්න. ඉතින් එතකොට තවත් වෙලාවට ওই බ්‍රෑන්ඩ් වල තියෙන නම් මේව වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වලට ආයෙ ඒක ආෆ්ටර් ලින්ක් ට්‍රැක් කරලා ඒව හදලා තමයි මාස්ක් කරලා තමයි හදලා තියෙන්නේ. ඉතින් මේකෙදී ෆයිනලි ඔක්කොම ටික කන්ෆර්ම් කරගෙන වීඩියෝස් ටිකත් හදලා ආෆ්ටර් ගාලා ඔක්කොම කරලා සවුන්ඩ් ට්‍රැක් උත් ඔක්කොම දැම්මට පස්සේ මේක තමයි ෆයිනල් රිසල්ට් එක. එහෙනම් බලලා ඉන්න. ඉතින් මේක බැලුවනම් මේකට කොහොමද ලයික් කරලා ෂෙයා කරන්න කමෙන්ට් එකක් කරන්න දැන් මේක කොහොමද හොඳද නරක ඔක්කොම දාන්න. ඔයාලා දන්න දෙයක් තියෙනවා මට කමෙන්ට් එකක් දාන්න. දන්න දෙයක් තියෙනවා ඒ කමෙන්ට් එකක් දාන්න මම ඒක රිප්ලයි කරන්න. එහෙනම් ජය වේවා.